යාළුවනේ මම ඉතින් අද අපි ගෙනල්ලා තියෙන හැංගිමත් අතල්ලා දින එකකට රුපියල් 600ක් දෙනවා. 600ක් පළවෙනි ඊරේනේ ටික කාලයක් ගියාම වර්ධනය වෙලා යයි. තාම පටන් ගන්න 600. 600ක් කියන්නේ ලොක් ගන්නත්. හරි අද හැංගිමත් අතල්ලා අතා ගන්න යන ග්‍රවුන්ඩ් එක තමයි කරන්නේ. ඒ කියලා හැංගෙන්න තැන්න නැහැ. දුවන්න තමයි තියෙන කට්ටිය. මොකද අල්ලන්න ඕනේ. ඉතින් ග්‍රවුන්ඩ් එකට දැන් යන්න තමයි හදන්නේ. තාම කට්ටියක් නැහැ අවුලන්නේ. Okay. ග්‍රවුන්ඩ් එකේදී හම්බ වෙනවා. යාළුවනේ ඔන්න ඉතින් අපි ග්‍රවුන්ඩ් එකට යන ගමන් තමයි ඉන්නේ. ඇතින් ගන්න. ඒක හැංගෙන්න දැන් නැහැ. ඒක දගෙන ඕන එකනෝ තීරණ හැංගෙන්න දැන් නැහැ. හැංගෙන්න තියෙන්නේ මෙන්න මේ ෆැමිලියන් එක පිටුවෙත් තමයි. ඕකේ. ඒක ඉතින් කොහොමද හැංගෙනවනේ එතන තමයි හැංගෙන්නේ කියලා දන්නවනේ. ග්‍රවුන්ඩ් එකේ අපිට කට්ටේ හැංගෙන්න ඉන්නේ නම් 3 දෙනා. අවුලන්නේ මිනිත් එකේ තමයි ඉන්නේ. හරි. බල්ලත් තමයි. තුන්වෙනි කිල්ල අයින්නේ. හරි නිකේ. ඒ ගිල්ල කරන්නේ. මම 100 ගණන් ගන්න හරිද? 1 2 3 අද එහෙම විදිහට 100 ගණන් කරලා 100 ගණන් කරලා දැදිනේ වැඩහන්නේ. අපි එක වයසක ඉක්කට ඉන්නවා. කට්ටිය නැන් නිසා මෙයාව ගත්ත නැතත් මෙයාව ගන්න ඉතින් මෙයා ඕන් දෙයකට එනවනේ. 100ට ඇති. නැතම බැලිය 10ට ගණන් ගන්න. හරි ඉතරයි යා. දැන් අපි ඉන්නේ කොහෙද කියලා කිව්වොත් අපි ඉන්නේ අම්බගස්දුවේ. ඔන්න අපි ග්‍රවුන්ඩ් එකට සැකත්ින්න යන්නේ. තුන්නේ එක නේද නෑ 4 දෙනෙක් ඉන්නවා ඔයාලට. අර ඉන්නේ 3 දෙනෙක් 4 දෙනෙක්. මම වීරයාගේ වැඩේ වැස්සට හොයන්න ගියාම තමයි ඇඬින්නේ. අනේ ඔන්න ඉතින් දකුණු කකුල තියලා අර එන වම් කකුල ඔන්න මම දකුණු කකුල තියලා ග්‍රවුන්ඩ් එක පත්තු කරා. අපි කට්ටිය විතරයි ඉන්නේ. නායකුත් ඇවිල්ලා මේ වැස්ස කාලේ තමයි මේ පටන් ගත්තේ. අද හොඳ වෙලාවටද වහින්නේ. ඒක වාසනාව තමයි. ඔන්න අපි බල්ලර තමයි ඔක්කොම පුරන්නේ බබරි. හරිද? හලෝ ඔන්න අපි සෙල්ලමට සූදානම් දැන් කට්ටිය ඇවිත් ඉන්නේ. ඔකට දන්න නෑනේ මෙන්නේ. දැන් මේ ඔකට හැංගිලා තමයි තියෙන්නේ. මේ හැංගුණා මේ දැන් ඔකට හැංගිලා තියෙන තැන මම දැක්ක කීමක. එතකොට මම අල්ලන් දෙන්න තෝ ඔයා දුවන්න ඕනේ. ඒ දුවන්න උනන් අර සෙඩ් එක තියෙනනේ. ඒ එතනින් එහෙට යන්න බෑ. ඊට පස්සේ මෙතන ජිම් එකෙන් අර එහෙට යන්න බෑ. ඊට පස්සේ මේ අර පාර දිගේ පොඩ්ඩක් දුර යන්න ඕලා. අය ඊට පස්සේ අර පැත්තෙන් අර බැම්මේ වේල්ලේ උඩ නගින්න ඕලා. අවුල් නැති වෙන්න ඔයාට ලැබෙනවා අන්න අර පෙට්ටිය තියෙන්නේ. අන්න අර පෙට්ටිය තියෙන්නේ ලැබෙනවා. කියන්නේ දින්නව තමයි ඒක කරන්නේ. කොහොමද වෙන්න ඕනේ දැන්? මොකද කරන්නේ අපි? හරි දැන් මම 100ට ගණන් කරනවා. ඒ අතරේ ඔකට දුවන්න. හරි කනවන ගන්න. හරි එලා ජය වේවා. දාමු. ඔව් කට්ටිය. මෙතන ලියපත්. හරි ඔන්නයි පටන් ගන්න යන්න දැන්. හරි. හොයි. 1 2 3 1 2 3 අපි ඉක්මනට යන්න ඕනි ඉක්මනට පේන්නේ නැතනකට මෙතන යන්න ඕනි ඉක්මනට ගිහිල්ලා ඉක්මනට හැංගෙන්න අපි දැන් ගියා අපි. ඩොන්ඩ් එකෙන් එළිය තමයි යන්න තියෙන්නේ. යනවද කියලා පේන්නේ නැහැ.
ඒක වහලා 90 90 100 හරි දැන් ඔක තියංගුණ නැත දෙනවා මෙතන ඉන්නවා අපේ තෑග්ගේ ආරක්ෂකයා මෙතන බල්ලක් ඉන්නවා දෙන්නවා ආරක්ෂා කරේ අනිත් දැන් හොයන් තමයි ඉන්නේ කවුරුත් පේන්න තෙක් මානෙක එන යනවා කලයක් නැදින් ගිහිල්ලා යන්න තියන්නේ වීඩියෝ එක ළඟින් යන්න තියන්නේ හරි මම හොයාගත්තා ඉන්නවා නම් පේනවා මෙත්මල් ඉන්නවා මට පේනවා හලෝ දැන් හැංගිලා තියෙන්නේ හොයාගන්න නම් බැරි තැනක තමයි ඉන්නේ බලමු මේ කොහොමද කියලා පේන්න නම් නෑ ග්‍රවුන්ඩ් එකේ හැංගිලා ඉන්නේ අපි හැංගිලා ඉන්නේ ඉවන්න බෑ හැංගිලා ඉන්නේ කතා කරමු පේන්න ගන්න නම් බයක් හිතෙනවා ආයේ ඒක ගණි අරමින්න එක්කද ඔන්න එනවා මම ගණි වයිද කිව්වේ හරි අල්වා අයිතන කනගත්තා වැල්ලියා පළවෙනි හිරකාරයා කොහොමද හයි කියන්නේ හයි කියන්නේ නෙමෙයි හයි කියන්නේ අල්ලුවා අල දැන් සතුටුයිද සතුටු නෑ අල්ලුවාට හරි මං අර රුපියල් 40ක් දෙන්න දැන්ද කොහෙටද ගියේ කියලා කියන්න හරි දැන් නම් අල්ලුවානේ මාව මෙයා කැමරාව ඔන් කර ෆෝන් එකත් ඔෆ් කර හරි ෆෝන් එකත් ඔෆ් කරනවා රුපියල් 40ක් දෙනවා අනික් කට්ටිය කොහෙටද ගියේ කියලා මම ඉන්න තැන මිත්මල් තියා කවුරුත් දන්නේ මම දන්නෙත් නෑ ඉන්න තැන කොහොමද මිත්මල්ට හොයාගන්නවා කියන්නේ නම් හීනයක් තමයි මේ හරිය හීනයක්ම තමයි මේ හරිය මිත්මල්ට හොයාගන්නවා කියන්නේ Hang on guys මම ඉන්නේ මෙතන බුදු පිළිමේ ළඟ තාම නම් මාව නම් සෙට් උනේ නෑ ග්‍රවුන්ඩ් එක ඈත පේනවා බලමු අතෙන්ට ගිහිල්ලා කට්ටිය නම් නෑ ඕන ගම කියනවා sudah pendek apa nih? Andar kanden dua pera denna ground එකේ කෙළවරේ කන්දෙන් දුවලා පේනවා. අල්ලයිද දන්නේ නැහැ මට පේන විදිහට අපි බලමු මෙහෙම රවුම ආවොත් නම් මගේ අරව තමයි එන්න වෙන්නේ. අයියෝ අල්ලගත්තනේ අයියෝ අයියා විහිද කුඩේ ඒක මෙතන අපිට පේන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නේ. දුර එක්කෙනෙක් මං හිතන්නේ බලමු හර්ෂය අහුවෙලා වගේ දෙන්න එකට එනවා පේනවා බලමු. ටාගට් එකට තමයි එන්නේ බලමු.
කියලා. පොඩි වැටුණා. මේ කොහොමද එන්නේ කියලා. ගමනන් අපිට බලමු. මේ බස් එක මට පෙන්වන්න විදිහක් නැහැ. මම කැමරාවක විතරක් තියාගෙන නම් බස් දෙක ළඟින් එනවා. අර බස් දෙක ළඟින් එනවා. බලමු මම ළඟින් ගියොත් මම වීඩියෝ එක දෙන්නම්. බස් දෙක ළඟින් එනවා. බස් දෙකට පිටිපස්සෙන් එනවා. දැන් මම ළඟින් අහුවේ දන්නේ නැහැ. බලමු. යනවා. ඔය යන්නේ යා තමයි. ඔය යන්නේ දැක්කේ නෑ. ඔය යන්නේ. ආම යනවා බලමුකෝ. මම රෙහෙට යනවා ස්ටෑන්ඩ් එක ඇත්තේ. සෙට් එක පැත්තට තමයි යන්නේ. බලමු අපි. හරනවා ආපහු හරනවා. ආයෙත් එනවා. ආයෙත් එනවා. බලනවා. අරගෙන ප්‍රදේශපාලට ගියා. ඉතින් පැන ගන්න හොඳම වෙලාව. බලමු. ඉතින් ග්‍රවුන්ඩ් එකට බහිනවා. රයිට්. මෙතන හොයාගන්න බැරි වෙලානේ 4 වෙනියා. 4 වෙනියා හොයාගන්න බැරි වෙලා. කොහෙද දන්නේ නැහැ ඉන්නේ 4 වෙනියා. ඉන්නේ. දැන් අර දැක්කා වැඩක් නැහැ. අල්ලන්න බැරි වෙයි. බලමු. හොයාගෙන 4 වෙනියා දැකලා. 4 වෙනියා දැකලා. 4 වෙනියා පස්සෙන් යනවා. 4 වෙනියා පස්සෙන් දුවනවා. ඩෝරක් දුවනවා ඒ පස්සේ. සිල්ලක් ගහලා ගෙන්න ගත්තේ බලමු. ඔය කියලා. දුවනවා. දැන් නම් දැක්කා. 4 වෙනියා බලන්න යනවා. මම දුවන 4 වෙනියා බලන්න. හතර වෙනියා පේන. අල්ලගත්තා. තමයි ගන්න තියෙන්නේ. අයියේ. ඔය තමයි ඉතින්. අප්පා සේවද? අම්මා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. යන් කට්ටිය ඉන්න දැන්. 4 වෙනියා වෙලා එනවා. 4 වෙනියාත් අල්ලගෙන එනවා. හතර වෙනියා පැයකින් විතර 4 වෙනියා නම් අල්ලගෙන එනවා. පැයක් විතර ගියා. ජයග්‍රාහකයා තමයි. මන්ද ජයග්‍රහණය කරේ. මොනවද මේ